වෛද්‍යවරියක් වෙන්න හීනමවපු මීගමුවේ බන්ධනාගාරයේ වහලෙන් මතු සුරූපී සිරකාරියගේ කවුරුත් නොදුටු සිදුවීම මෙන්න. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවීම අවස්ථාවේ බන්ධනාගාර වහලේ මත නැගී සිටි එක්තරා සුරූපී සිරකාරියක් පිළිබඳව සමාජ මාධ්‍ය බොහෝ පුවත් මවා තිබුණා. නමුත් ඇයගේ සැබෑ සිදුවීම මේ වන විට හෙළිව තිබෙනවා. මේ පිළිබඳව මාධ්‍යවේදී නලින්ද ධනරංජන් මහතා තම මුහුණු පොතේ ඇය පිළිබඳව සත්‍ය හෙළිකොට තිබුණේ මේ ආකාරයෙන්. බදුල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනමු ලැබූ ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වී කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලකට පැමිණ තිබෙනවා. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වූ ඇය උසස් පෙළ විභාගයෙන් පසුව පෙම්වතියක වී තිබුණා. ඇයගේ පෙම්වතා විසින් පසුව ඇයව රවටා මීගමු ප්‍රදේශයෙන් ලැබෙන පාර්සලයක් රැගෙන විත් ගෙනත් දෙන ලෙස පවසා තිබූ අතර එහි ඇත්තේ මත්ද්‍රව්‍ය බව ඇය කිසිවිටක දැන නොසිටි අතර අවසානයේ පාර්සලයේ සමග ඇයව අත්අඩංගුවට පත්ව තිබුණා. පසුව උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබීමේදී ඇය වෛද්‍ය විද්‍යාලයට තේරීපත් වී ඇති බවටයි දැක ගන්නට ලැබී ඇත්තේ. කෙසේ නමුත් ඒ වන විටත් පෙම්වතාගේ රැවටීම හේතුවෙන් ඇය බන්ධනාගාරගතව සිටින බවටයි වාර්තා වන්නේ. අනාගතයේ වෛද්‍යවරයෙක් වීමට තිබූ සිහිනය බොඳ කිරීමෙන් පෙම්වතා විසින් ඇයව මෙම තත්ත්වයට ඇද දමා ඇති බවටයි වැඩිදුරටත් පවසන්නේ. අනාගතයේ වෛද්‍යවරයෙක් වීමට තිබූ සිහිනය බොඳ කරමින් පෙම්වතා විසින් ඇයව මෙම තත්ත්වයට ඇද දමා ඇති බවටයි මාධ්‍යවේදියා වැඩිදුරටත් පවසා තිබුණේ.